Hello everyone. Happy New Year. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. අපි පටන් ගමු TikTok viral food එකකින්. මේක ඇල්ල translation. ඔයාලා හැමෝම දන්නවා. ඉතින් මාත් හිතුවා මේ අවුරුද්දේ අලුත් අවුරුද්ද වස්සේ try කරලා බලන්න. ඉතින්ලාම බටර් කේක් එකක් අරන් ඔහම box එකකට දාගන්නවා. ඊට පස්සේ ගැරුප්පක් කරන් තැන් වලින් හිල් කරගෙන යනවා මේ ආකාරයට. ඊට පස්සේ තියෙන්නේ vanilla milk add කරන්න. මම දැක්ක සමහරක් අය milk maid add කරලා දෙනවා. ඒකත් රහයි ඇති. මම milk maid වල වැඩිය කැමති නැති හින්දා මම දැම්මා vanilla milk. ඊට පස්සේ ice cream add කරලා box එක වහලා මෙන්න මේ ආකාරයට box එක වහලා ෆ්‍රිජ් එකට දාන්නයි තියෙන්නේ. ෆ්‍රිජ් එකට දාලා මම හිතන්නේ පැය 4කින් 5කින් කන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා මුලින්ම හැදුවේ කැවුම් හදනවා. ඒකට අපි ගන්නවා හාල් පිටි. අපේ අම්මා නම් ගත්තේ හාල් පිටි කිලෝ එකකට පාන් පිටි ග්‍රෑම් 500ක්. එහෙම තමයි ගත්තේ. ඔන්න ඔය ආකාරයට පාන් පිටි හාල් පිටි අරන් මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ පැණි. මේකට වලට සීනි දිය කළ ගන්න බෑ. සීනි රත් කළ ගන්න පුළුවන්. අපි ගත්තේ පැණි. අපි පැණි ගත්තා කියන්නේ බෝතලයකින් 4න් 3ක්. තමයි දැම්මේ පිටි කිලෝ එකකට. මෙන්න මේ විදිහට පැණි දාලා මෙන්න මේ ආකාරයට හොඳට කූරු ගා ගන්න ඕන. පැණි මදි කියලා රස අනුව පැණි මදි කියලා හිතනවා නම් පැණි ඇඩ් කරගන්න පුළුවන්. අපේ අම්මා මේකට තව පැණි වලට අමතරව සීනි චුට්ටකුත් දැම්මා. මෙන්න මේ වගේ වෙන එක. මීටත් වඩා තව දාලා වතුර දාලා හදා ගන්න ඕනේ. මීට වඩා දියාරුවල තියෙන්න ඕනේ. ඊපස්සේ අපි මෙන්න මේ කැවුම් හදමු. මුලින්ම හැදුවේ අපේ අප්පච්චි. එයාට හදන්න ආසයි කියලා එයා ඉල්ලගෙන හැදුවා. මෙයා තමයි මුලින්ම හැදුවේ. අපි ඊයේ කැවුම් හැදුවා. අද හදනවා කොකීස්. හෙටනේ අවුරුදු. යද කොකීස්. බලමුකෝ හොඳ පියදන්නේ කියලා. කොහමද ඔයාලගේ අවුරුදු? හොඳයිද? කමෙන්ට් එකක් දාන්න. කොකීස් මිශ්‍රණය හදනවා නම් මට වීඩියෝ ගන්න බැරි වුණා. ඒකට සාමාන්‍යයෙන් හාල් පිටි, කහයි, පොල් කිරි. පොල් කිරි වැඩි වෙන තරම තමයි රස. දාලා ගලවම් කරලා චුට්ටක් කරලා තියලා තමයි ගන්න ඕනේ. අපි මේ කොකිස් හදනවා ඉතින්. අපි අවුරුද්දේ හැදුවේ කොකිසුයි කැවුනුයි විතරයි. ඉතින් කියන්න මේ අපාර අවුරුද්දට ඔයාලා මොනවද කරේ? ඔයාලට අවුරුද්දට කෑම හැදුවද මොකද කරේ? අද අප්‍රේල් 14 උදේම නැගිටලා කිරිබත් හැදුවා. අම්මා තමයි කිරිබත් හැදුවේ. කිරිබත් හදලා ඊට පස්සේ මේ විදිහට කපලා කිරිබත් මිස නැස්ති කරගත්තා. අම්මා පැත්තෙන් කිරිබත් එක කපලා ගන්න ගමන් මම මෙහෙ ලුණු මිරිස හැදුවා. ලුණු කපලා ලුණු මිරිස එක කොටලා දෙහිත් මිරිකලා ලුණු මිරිස එක හදාගත්තා. ඊට පස්සේ ඔක්කොටම කලින් බුද්ධ පූජාවට වෙන් කරලා බුදු පහන තියලා ආශිර්වාද ගත්තා. හැමෝමත් එක එකතු වෙලා කෑවා.
ඉතින් ඔයාලගේ අවුරුදු කොහොමද? කමෙන්ට් එකක් දාන්න යන්න. අදට vlog එක ඉවරයි. අලුත් vlog එකකින් ආයෙ හමු වෙමු. bye bye.